මම මේ පළවෙනි පාරට ආවේ. එක්වරාව තනිවරම එන්න ඕන තැනක් තමයි. බුද්ධං සරණං මම මෙයා තියෙන චෛත්‍ය තියෙන තැන. ඇයිද අපි දැන් ආවා. මේක මෙන්න කියන්නේ සඳ හිරුසෑය බලන්න. මෙතනින් උඩට යන්න තියෙනවා. මේක මාර ලස්සන view එකක් තියෙනවා guys. ඔයාලට පෙන්නලා ඉන්නම් මුලින්ම. ඉන්න බලන්න. අන්න බස් එක යනවා. මේ බලන්න guys මෙතන තියෙන ලස්සන කොහොමද කියලා. අර ඈත පන්සලක් පේනවා වලට පේනවද දන්නේ. මාර ලස්සන view එකක් තියෙන්නේ. පේන උඩට ගිහිල්ලා හම්බෙමු guys. සරම ගන්න ඕනේ. සරම මාරු කරගත්තා guys. දැන් අපි යන්නේ උඩට. එන්න මෙතනින්. එහෙම තමයි නගින්න තියෙන්නේ. පටන් ගත්තා guys. එතම යන්න ඕනේ මීට. මම මේ පළවෙනි පාරට ආවේ. එක්වරාව තනිවරම එන්න ඕන තැනක් තමයි සඳගිරිසෑය. ඒක නම් මාරම ලස්සනයි මාරම සීතලයි guys. ඔක්කොම කොට. බයින්න එපා කිලෝ 100ක් තියෙනවා මේ පැත්තේ අඩේට. හරි දැන් හුලන්නේ. අර මුල් ටික තමයි හුලන් තියෙන්නේ. උඩට එන්නේ නැහැ අඩුයි. ලස්සනයි අයියෝ. කොච්චර ලස්සනද කියලා මෙතන. සලපතල මලුව. දැන් හුලන්නේ. තිබ්බද කියලා හොයන්න. මේ පාරේ. ඒ ටික නෑ කියලා හැතිනේ. පන්සල පේන්නේ වලාකුළු මේ චෛත්‍ය පේන්නේ වලාකුළුත් එක්ක මොනවාන චෛත්‍ය ඈ ඔයාලා පේනවා තියෙන චෛත්‍ය තියෙන තැන මේ මෙතන චෛත්‍ය තියෙනවා මෙන්න මෙතන ඔහොම රිවිල් එකකුත් කරනවා මෙන්න වැඩ්ඩු මේ මම චෛත්‍ය පේනවාද කියලා අය එන් චෛත්‍ය mal gitu nona mal bokro jasi ya denno koino ඉතින් guys මේ පන්සල හරිම ලස්සනයි අපි එන මල් පූජා කරලා එනකන් ඔයාලා මේ පන්සලේ තියෙන අවට ලස්සන පොඩ්ඩක් බලලා එන්න එහෙනම් අපි යනවා මල් පූජා කරලා එන්න ඔයාලා පොඩ්ඩක් ලස්සන බලන්න
මෙතන ගන්ටාර තියෙනවා guys. අපි ගිහිල්ලා ගහලා බලමු ගන්ටාරේ. guys, සඳහිරු සෑයත් අපි වැන්දා. මේක නම් මාරම ලස්සන පන්සලක් guys. එන්නම් හිතන පන්සලක්. මට ආයෙත් හිතෙනවා මම ආයෙ තව එකපාරක් එනවා ලංකාවෙන් යන්න කලින්. ඒ තරමට ලස්සනයි guys. මේ හිත අපිට වෙන පන්සලක්. ඔයාලත් එන්න අනිවාර්යෙන් ඉස්සර આવොත් සඳහිරු සෑය අදින් නමතක කරන්න එපා. ලස්සන පන්සලක්. උස්සන හරියට එහෙම. දාලා. කොහෙද? What? And they will get a girl. Yes, සඳහිරු සෑය බලලක යනවා ඩෙල්ලි කර guys. අයියා පුතේ අයියා. නෑ ගැල්ල. අර හැම තැන. ඔඩ හරිද අයියා. Singiti paatale. Diana. Angana. මේ වගේ බිස්කට් එකක් කාලා ටිකට් ගෙඩියක් කනවා කියන්නේ වෙනම ආතල්ලයක් මේ වගේ view එකක් එක්ක. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඊළඟ වීඩියෝ එකේදී එහෙනම් subscribe කරලා set වෙන්න ළමයි.